දෙන ගමන් තියෙන්නේ. ගානි ෆෝන් එක. උදියා. බුවර ඉස්සරහට ගහපන් ඇවිල්ලා දාන්න. ගණි ළඟ තියෙන ඔක්කොම බයික් ඇතුලත් ගනින් දිලුක. Palea. අයියට කරදරයක් වුණා නේ මේ ළඟදී. මල්ලිට කියන්න මල්ලි එතන පිරිස 50ක් විතර හිටියා. 49 දෙනෙක්ට ගහලා 50 වෙනියට ගහන්න යනකොට මල්ලි උඹිම වැටලා හිටිය සර්පෙක් කාලා. අවු කියලා ඌ බේරගන්න ගියා. ඌ පාරවල් දෙක තුනක් ගැහුවා තමයි මල්ලි. අයියෝ ඒක නෙමෙයි. අර ඔයාගේ බයික් එකයි ඔයාගේ ළඟ තිබ්බ ඔක්කොම උස්තුපේ කර හොරු සෙට් එක. ඒකද? අපිට ඒකත් ආරංචි කරන්නේ. ඒක මල්ලි මෙහෙමයි. මංගාව මල්ලි ඔය දෑ කියන වචනේ නෑනේ බා. මගේ ඩික්ෂනරි වල දෑ කියන වචනේ නෑ. මං ඕන එකෙත් උදව් කරනවා. උදව් කරන්න කියලානේ බං උනේ. අහුලක් නෑ බං. හරි හරි. ඒ කතාව වල නෑ. මේ කොරෝනා සුපිරටක් තියෙනවා. කාටවත්ම කරගන්න බැරි වුණ වැඩක් ඈ. මොකද කියන්නේ කරමුද? මල්ලි දන්නවනේ. මේ අය ඒ කනට දෑ කියන වචනේ ඇහුනොත් පුළුවන් කියන උත්තරේ විතරයි පිට වෙන්නේ. මොකද්ද වැඩේ? මං කරන්න. මේ මං තා හරියට පැයකින් එනකම් ඔබ දොර ලොක් කරනවද? හරි හරි වරේ. ඔබ දන්නවනේ මේ අයියා බය නැහැ කියලා. මේකේ ඇස් යවුණා නෑ මං. ආටද ගලවන්න බැරි වුණා. සිස් ආටද ගලවන්න මොකද ඒක? ඉතින් ආඩින දැන් ප්‍රශ්නේ වගේ ටිකක් තව ටිකක් තිබ්බනම් mata මල්ලි එනවා මල්ලි කියන්න මම නියම ගියේ පොඩ්ඩක් මාර නිදාසේ මං හිටියේ බය වෙන්න දෙයක් නැහැ මල්ලි එහෙම බෑ කියලා දෙයක් නැහැ මම යන්න මට පොඩි වැඩ වගේක් තියෙනවා මේ ඔය සෙට් එක ඔයා කියන මල්ලි වැඩ කරගන්න මට
ඒ දිලුක උඹට නම් හරි ගියා නේ බං. නුවර හෝටල් එක නේ බං දැන් ඔබ වැඩ. ඔව් බං මම දැන් කැන්ඩි වල වැඩ. මේ උඹට දැන් ඉංග්‍රීසියෙන් සුපිරියට පුළුවන් ඇති නේ බං. ඔව් බං කඩ නැතුව බෑනේ බං. ඉතින් කොහොමද බං? ඒ කයිමේට් එකේම හොඳයිද බං? කන්න බොන්න දීලා අතට 30ක් දෙනවා මදිද බං? ඇත්ත ඈ? මේ ඒ කතාව වැඩි වැඩක් නැහැ. බලහන් වෙලාව කීයද කියලා. 2යි බං වෙලාව 2යි. මේ තේ එකක් බොන්න නියම වෙලාව නේ බං. නැත්නම් කවුරුත් බං අර පැත්තේ හදන්න? බොරුවට නෑ හීනවවන්න එපා බං. දැන් ඔක්කොම බුදි බං. උඹට ඕනනම් ගිහිල්ලා අර මිනි පෙට්ටි ගාන බුදි ගනින් කියලා මොකක් හරි ලාගෙන. බලන්න. තේ බොන්න. ඒක බොන සුපිරි බොරක් ඉන්නවා බං. උඹට බෑ බං උඹට බෑ. ඌට බෑ කියන ඕන දෙයක් ඌ කරනවා බං. අමු ගාවේ මේ අරුට කතා කරපංගු බං එන. මේ තේ එකක් බොම් කොහොම හරි බොන්න ඕනද? කතා කර. උඹට එනවා පොඩ්ඩක්. මොකද්ද මල්ලි කියන්නේ? කාටද කතා කරේ? නෑ මේ. තේ එකක් බොන්න බලන්න කරේ මේ. ඇහුවේ. ඒ මොන දියා නෑ මල්ලි කට්ටිය ඔක්කොම නිදි බං. ඔයාලා යන්න මට දැන් ගෙවල් වල දැන් වෙලා කී 2යි ගන්න. මත දෙන්න එපා බං. ණය වෙලා කරන්න. අනේ එහෙම කරන්න එපා අයියා. ඒකක් දෙන්න. මේ මු දෙන්නේ නෑ බං මේ අන විදියට නා. පොඩ්ඩක් පාර කරලා ගනින්කෝ. ඒ බැරි වෙයි නේ බං තේ එකක් බොන්න. බැරි වෙයි නේ බං. තේ එකක් බොන්න බැරි වෙයි වගේ. බැරි වෙයි නේ බං. ඒ බැරි වෙයි නේ බං තේ එකක් බොන්න. බැරි වෙයි වගේ. නෑ. මේ මල ගෙදර තේ බොන්න බැරි වෙන්නේ නෑ. මල්ලි මේ අයගේ කනට වචනයක් ඇහුනොත් පුළුවන් කියන උත්තරේ විතරයි පිට වෙන්නේ. අපි තේ බොමු. ඒ බිස්කට් නෑ නේ බං. උබාන කන්ද වගේ. සිස්. ඒ මුකුත් නෑ නේ බං. බිස්කට් එකක් ඔය කන්න තිබ්බනම් මරු නේ බං. ගෙන්න ගන්න බැරි වෙයි වගේ නේ බං. ඒ මුකුත් නෑ නේ බං. ගෙන්න ගන්න බැරි වෙයි වගේ නේ බං. ඔය මේ කැරමක් ඔය ගහන්න තිබ්බනම් මරු නේ බං මේ ටයිම් එකේ. මේ මට වුණාට බං අරුන්ගේ සීයා ගැන හෙන දුකයි බං. ඒ මොකද බං? මට අද වගේ මතකයි බං උන්ගේ සීයා කිව්ව අන්තිම වචන ටික බං. ඒ මොනවද බං උන්ගේ සීයා කිව්වේ? පුතේ උඹ ඉනිමග හයියෙන් අල්ලන්නේ තමයි පුතේ ඉන්නේ කියලා බං කිව්වේ. ඒ උඹද බං සීයා මැරුවේ? යකෝ උඹ මාර ඩයල් යන්නේ බං. ඒක තමයි බං මට දුක. ඒ වැරද්ද බං ආය හදන්න බෑනේ බං. මට තව එක අවස්ථාවක් හම්බුණා නම් මම ඒ වැරද්ද හදා ගන්නවා බං. ඒ වැරද්ද හදන්න බෑනේ බං. මොනවා කරන්නද බං ඉතින්? දුකයි තමයි බං. ඒ වැරද්ද හදන්න බෑනේ බං. මොනවා කරන්නද බං ඉතින්? දුකයි තමයි බං. උඹට බෑ ගියා බං. උඹේ කතාවක් නේදගේ. මොකක් කරයින් දන්නේ නෑ බං. ඌ ගිහිලා 100ට පණ දෙන්නද බං? වැඩි මොනොත් ෘතුමි සසනේ දෙයි බං. මේ කැරම ගහපන්කෝ. අරු ආව බං. මොකද නැහැ උනේ. මල්ලි මොකද මල්ලි උනේ මොකද කේස් එක? පොඩ්ඩක් එනවා කතා කරන්න. නෑ මේ පාර ඔයාලා හරි බෑ කියලා දේවලුත් තියෙනවනේ. මේ මන්ද. අය මොකද මල්ලි උනේ? නෑ මේ 100ට කතා කරා වැරද්ද හරි ගස්සන 100 හැරියව නෑ. මම වතුර බාලි 10ක් 15ක් ගැහුවා. මෙතන. නේ මන්ද. වැරදි දේවලුත් තියෙනවනේ. කොල්ලෝ මේ අපේ පුතා වේම දැක්කේ නෑනේ. පරිප්පු 500ක් ගේන කඩේට ඇව්වත් ඔයේ මක බෑවිලක් දන්නේ නෑ බං තාම නෑනේ. අංකල් වැඩි ඔය හිතන්න එපා අංකල්. තා විනාඩි 5කින් පැය භාගේ සම්පූර්ණ වෙනවානේ. එතකොට ඕක එයි. ආයේ දෙකක් නෑ කොල්ලෝ. කඩේ යන එක පැත්තක දාලා මොකෙක් හරි ඔය බෑ කියපු වැඩක් අනිවාර්යෙන් කරනවා ඇති ඕක. ආපු අය උපාද දෙන්න. අංකල්ට පරක් නෝන අංකල් කඩේට ගිහිල්ලා එන්න. කසුන් ගාව තිබ්බ සල්ලිත් උමාට දීලා ගියේ. කොහෙද බං අපේ එකා ගියේ? වෙලාවත් හරි නේද? දැන් නම් හරි වගේ අංකල් වෙලාව.
අසුන් වරේ අසුන් කොහෙද බං කොල්ලෝ ඌ ඉන්නේ? ඉතින් ඇතුළේ යන්කල් ඉන්නේ මං ගෝ නිතර පැල්ල වෙන්න බං කියලා ඌ පැන්න දැන් නම් පෑ බං හරි අංක ඈ क्या कभी अंबर से है सूर्य भी चढ़ता है क्या कभी बिन बाती दीपक जलता है कैसे है अनहोनी हर आतुन छोड़ गया जो तू कैसे जिएंगे हम तू कितना रा तू ही सहारा तू जग सारा तू ही हमारा सूरज तू ही तारा जाए जाए का